ඇන් මාතනේ අනේ එතකොට කොහොමද මිනිහ උස්සනවද අනේ අපිට ගෙන්න හරි ගත්ත ඊට පස්සේ පෝට් එක දානවා අත් දෙක ඉස්සලා දාලා පොල් පැත්තෙන් ගන්න කොට මුළු එහාටයි මෙහාටයි උඩට හරව ගන්නවා අර සමහර අය කියන්නේ දැන් මරණ පස්සේ අත්තනම්මන ගල්ලුනා කියලා ඒක පදනවා කියලා ඉන්නවා ඒක සීන්දී නේද ඉතින් පොඩ්ඩක් හයි වෙනවා හරි ඒක නිකන් අතින් නෑ බලන්න නෑ ගියර අර දැන් තියෙනවා ඉන්ජෙක්ෂන් එකකින් එහෙම මොකුත් නෑ දුරු කතාව ඉන්ජෙක්ෂන් නෑ කරලා කොහොමද තමයි තියෙන්නේ ඉන්ජෙක්ෂන් මොකුත් එහෙම තියෙන්නේ නෑ සමහර කට්ටිය කියනවා මේ මාරනේ විද්‍යාවෙන් අපන්න කොටන්න එපා කියනවා හරි ඒවල විදිහට ඒක තමයි කියන්නේ අපි ඉන්ජෙක්ෂන් එක ගන්න ඔයගොල්ලෝ කියන්නේ ඒකද කට්ටිය කියන්නේ එනකොට කොහොමද ඔයගොල්ලෝ අස් කරනවා නේ නැත්නම් වෛද්‍ය විද්‍යාලයට දෙනවා නම් අපි ඒ කට්ටියටම කියනවා. මෙතන කට්ටිය කියනවා කපන්න දෙන්නේ නැහැ. හරි. විද්‍යාලයට ගන්න මරන්නේ. මෙතන කට්ටිය කියනවා අපි කපන්නේ නැහැ. හරි. මාකරේ ඉක්කොත් අපිට වරකින් බාර ගන්න බෑ කියන්නේ. ලීක්ුණා. එහෙම මේ මලගෙන එහෙම ලීක් කරලා තියෙනවද? කියන්නේ සමහර වෙලාවට ඉතින් ලීක් වෙනවා. අගේ වතුර ගැටිය වගේ වැඩි ඒවා තියෙනවා. හරි. එතන පෙට්ටිය බිමට වැටෙනවා. නෑ. හරි ඉතිකොලේ තියෙනවනේ. හරි. ඒ ඉතිකොලේ තමයි වතුර වගේ ගන්නවා ටික එකතු වෙනවා. එකතු වෙනවා. ඒතරම් පෙට්ටිය දෙද්ද තියෙනවනේ. හරි. එතන උගලනවා. ඊට තමයි අනිකට උගල. උගලන් කල්ලාම කියන්නේ පහළ. සාමාන්‍ය මරණ කොච්චර දවස් තියාගන්නද? ඉතින් අර බෙහෙත් ගන්න දින තමයි. බෙහෙත් ගන්න තියෙනවා. බොහොම ඉන්න. දවස් 4ක් තියනකොට සැරවැඩි කරලා ගන්නවා මේ. දැන් අද වගේ කරලා හෙට වගේ කරනවා නම් ගොඩක් සැරවැඩි තමයි ගන්න. ගන්නවා. එහෙම මොකද අර දැන් වෙන කට්ටිය බයයි නෑ මේ මිනිහක් තියනවට අරන් බලන්න. මොකුත් මොකට ඉතුරුකාලේ වෙලාම නෑ. කිසිම දෙයක් නෑ. ඔබ අනිවාර්යයෙන් තෙල් බාමේ ගහලා දෙනවා. මම කිව්වේ දැයතාව දැන් මහත්තයා විලා මම මෙතන කියලා දීලා යනවා. හරි. මම ඉතින් පරිටින් වල කරලා උදේ තමයි තනියෙන් කරනවා. ඔව් තනියෙන් කරලා උදේ තමයි පිටින් තියාගන්න. හැකියාව. මෙතන තියනවා එතන. වහලා කොතන බලලා මේ ලයිට් එකක් දාලා පෑන්නේ. ඉතින් වීඩියෝ එකේ ඉතුරු ටික බලා ගන්න දැන්ම YouTube එකට ඇවිල්ලා මේ තියෙන විදිහට channel එක search කරලා ඒකෙන් සම්පූර්ණ වීඩියෝස් බලන්න.